නේති. ආදරණීය කසුන්ට ජීවිතේම ලෙඩ වෙලා ඉන්න මට ලියන්න සුන්දර සිතිවිලි නැහැ. මහා කඳුළු වතුරක අපිට පදින්න වෙන්නේ රුවල් ඉරුණු උරු කියලා මගේ හිත කියනවා. මං අත්තටම වාගෙන හිටියේ හොයා ළඟට පියාඹන්න. හේත් මගේ අත්තටු ටික සිඳින්න රෝහන්ගේ සල්ලි වලට පුළුවන් වෙලා. මං ලන්ඩන් එනකොට ඔයා මතක් වෙන්න මගේ බෑග් එකේ ගොඩාක් දේවල් දාගෙන ආවා. තෑගි දුන්නු කැටයම් පෑන, විවාදුලේ ෆොටෝ එක, අපේ දින පොත, ගිය පාර ඔයා මට දුන්නු බර්ත්ඩේ කාඩ් එක. මතකයි නේද? දයාබර සර්, මම මේ ලිපිය ලියන්නට හුඟක් පාරමී පිරුවා. සර් පත්‍රවලට ලියන හැම අකුරක්ම මං කියවන්නේ ආසාවෙන්. පන්තියේදී කියන හැම වචනයක්ම මගේ හදවත පතුලේ ආදරයෙන් තැන්පත් වෙනවා. මගේ ජීවිතයට මෙච්චර බලපෑම් කරන්න ඔබට පුළුවන් වේවි කියලා මට මොහොතකටවත් හිතුන්නේ නැහැ. සතියකට සැරයක් පැය දෙකක වගේ පුංචි කාලයකට හරි සර් පන්තියේදී කියන දේවල් මට මුළු ජීවිත කාලයම සුරකින්න පුළුවන්. සර් මට ආදරෙන් කතා නොකළත් සර්ට ප්‍රේම කරන්න තරම් මට වාසනාවක් නැති වුණත් තනි වෙන හැම මොහොතකම පොතේ අකුරු බොඳ වෙලා පුදුමාකාර සැනසීමක් දැනෙනවා. මාව පන්තියෙන් එලව ගන්න එපා. ඉඳ හිටකවත් මට කතා කරන්න. ආදරේ සොරකම් කරන්න හදනවා කියලා මාව වරදවා තේරුම් ගන්න එපා. මං එච්චර වාසනාවන්ත නැති බව දන්නවා. ඒත් දුවගෙන ඇවිත් මගේ ජීවිතයේ සර්ට පෙළගසා කියන්න මට හිතෙනවා. සර්ගේ කඳුලත් සුසුමත් අතර පරඬලක් වෙලා මියදුනත් මට කමන්නේ. ඔය දයාබර හිත අහිමි කරගන්න එපා. ඔබේ පාළු ජීවිතයට ශක්තියක් වෙන මට ඉඩ දෙන්න. තවත් කෙල්ලෙක්ට දෙන්න තරම් ආදරයක් ඔබ ළඟ ඉතිරි වෙලා නැති බව මම දන්නවා. ඒත් මට ඔබේ කඳුළු බෙදා ගන්නට ඉඩ දෙන්න. මම මටත් ඔබටත් අවංකයි. ඔබට දයාබර මං මදුපාන ඉද්දමල්ගොඩ. මදුපානි මොකද දිගටම පන්ති කට් කරන්නේ? ළමයෝ පන්ති කට් කරාම පාඩම් මගහැරෙනවා. මදුපානි සර් මගෙත් එක්ක තරහයි. මං සර්ට වරදක් කළා නැහැ. ඒත් සර් මං පන්ති යනවට කැමති නැහැ. දැන් ඉතින් යන්න.
ඉගෙන ගන්න ළමයි එක්ක ගුරුවරු තරහ වෙන්නේ නැහැ. පරිපූර්ණ ප්‍රේමය ඔයාටම පුදන්න. මගේ තිබුණු එකම ආසාව ලන්ඩන් වලදී කඩා වැටුණ කසුන්. මේ ලියුමේ අකුරු බොඳ වෙලා තියෙන්නේ ලන්ඩන් වල පිනිවෙස්සර නෙමෙයි. මගේ ඇස් දෙකට දවසකට තෙතුන් මිටක් වුණපු කඳුළු වලට තනි වෙච්ච මගේ ආත්මය රෝහන් අපවිත්‍ර කළා. කෙලල් කළා කසුන්. මං විනාශ වෙලා ඉවරයි. මං රෝහන්ගේ බිරිඳ වුණා. අපි ලබන සතියේ ලංකාවට එනවා. සිද්ධ වෙච්ච දේවල් කොහොමද මං ඔයාට ලියන්නේ? මං තවත් වාගේ චාපන්නේ මේ කසුන්. හේත් මම ඔයාගේ ඇස්වල පිරෙන හැම කඳුලකටම මගේ මුළු ජීවිතේන්ම වන්දි ගෙවනවා. සහතිකයි. කසුන්! කසුන්! නැගිටින්න ළමයෝ! ගේ ගිනි ගන්නවා! ගිහාන්! 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 වෙලා තියෙන්නේ මොකද්ද මේ අපරාධي? මේ ළමයා දැන් ගේ ගිනි තියනවා. කාටගේ මුළු ගේම ගිනි ගන්නවා. මොකද්ද මේ අපරාධي? ඇත්තෙන්ම කසුන් මොකද මේ වෙලා තියෙන්නේ? ගෙදර නෙවි. මේක බෝඩිම කියනවා කසුන් මොකද්ද මෙතන උනේ කියලා. විසි වෙලා අනේ මේ කරුණාකර වෙන කාමරයක් හොයාගන්න. වාගේ මගේ දෙන්නගෙම හොඳටයි මම මේ කියන්නේ. ඒක සරයක් පටිකින් ඉඳලා මැරෙන්න ගියා. ස්ලීපින් ටැබ්ලට් බිව්වා. දැන් ඉනි තියා ගන්න හදනවා. ඇත්තෙන්ම නිස්කාරණේ නැති කරගන්න යන්නේ වටිනා කර්ම ජීවිතයක් නේද? ගියාන්! ගියාන් මෙන්න ආයෙ මැරෙන්න යනවා. ගියාන්! කසුන්! සොෆි නවත්තමන් මං ඕක. මොකද්ද උඹට වෙලා තියෙන්නේ? මට කරදර කරන්න එපා. මේ ළමයාට මොලේ අසනීපයක්. මොලේ අසනීපයක්? මම යනවා යන්න. ඒයි! මම පිස්සෙක් කරන්න හදන්නේ. වැරදීමකින් රෙද්ද ගිනි ගත්තේ. මට පාඩුවේ ඉන්න දීපල්ලා. කලබල වෙන්න එපා කසුන්. ඒයි! මං හරි මාසරණයි ගියා. චාපා වගේ මට සිලුටු කෙල්ලෙක්. රෝහන් වගේ දරදඬු මිනිහෙකුට ගැලපෙන්නේ නැහැ ගියාන්.
මගේ රත්තරන් අම්මාට. අම්මාත් අප්පච්චිත් කරදරයක් නැතුව ගමට යන්න නැති කියලා හිතනවා. ඉස්කෝලේත් අලුත් හින්දා බෝඩිම පුරුදු නැති හින්දා මම හුඟක් දුකින් ඉන්නේ. කොහොම හරි ඉතින් කොළඹ ඉන්න එපා. අමාරුවෙන් හරි මං විභාගේ හොඳින් කරනවා. මෙහෙන් විභාගය කළාම වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න අමාරු වෙන එකක් නෑ. කොහොම හරි දොස්තර කෙනෙක් වෙනකල් මං ඉගෙන ගන්නවා. එහෙම වෙච්ච දවසට අම්මටත් අප්පච්චිටත් මං ගැන සතුටු වෙන්න පුළුවන් වෙයි. ඉස්කෝලේ වැඩවලට අමතරව ඒ කවුද බම් මේ අලුත් පොරක්? කවුද බම් මේ පුවෝ? අඩෝ කාටද බෝ ලියුම ලියන්නේ? මේ ලියුම ආව ගමන් ගමේ බඩුවට ලවුලට නේ. ගමේ කෙල්ලට ලියුමක් හා නැගිටිනවා උඩට ලියුමද ලියන්නේ? ඒකට මම මිනියෝ පුඩු ඉස්කෝලේ කොල්ලෝ ඉක්මන් වාඩි වෙන්නේ. නෑ. ඒ කියන්නේ තමුසි ගමේ කෙල්ලන්ගේ සුදු කකුල් හොඳට බලන්න නැතිනේ. මොඩ් කරලා ගමු සෙට් කරමු. කොළඹ සෙට් කරමු. බම් ෆෙක තියෙනවා. ඉන්නේ පං කරමු. අඩි උල්ලු සුවක්ක. නෑ නේ බෝ. ඒක අප්පා සින්දුවන්න. සින්දුවක් කියවන්න. රැප් එකක්. කියවන්න සින්දුව. කිය සින්දුව. රැප් කොහෙද බම් මූදා. කිව සින්දුව. ඩේඩ මැජික්. ඒ සේනෝ. වාඩි. ඒ මොඩේ වාඩි වෙයා. කවුද මේ පුටුඩ? මෙයා අලුත් ළමෙක් නිසා. ඉතින් මොකද හිටගෙන? පොඩි රැග් එකක් සර්. මොනවද කැම්පස් කරන්න හදනවද? තමුසි වාඩි වෙනවා. නම් ලකුණු කරාට පස්සේ හැමෝම ප්‍රධාන ශාලාවට යන්න. අද සාහිත්‍ය සභා රැස්වීම. කලන්තේ දාලා ස්ටේජ් එකෙන් බිමට වැටෙනවා ෂුවර්. මේ අපිට කන්න වෙද්ද දන්නේ නැහැ. දාඩි දාලා දගලයිත් දන්නේ නැහැ. සිරාවට හුවක් දීලා බස්සමු. ලියපන් බන් ලත වෙන්නේ. ඉක්මනට ආවා. මීළඟට සාහිත්‍ය සභා රැස්වීම අමතා උසස් පෙළ ජීව විද්‍යාංශයේ කසුන් බණ්ඩාර සෙනවිරත්නගේ කතාවක්. ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. දාබර සොයුරණි. මම මගේ කතාවට මාතෘකා කරගත්තේ මහගමසේකර හා කලා නිර්මාණය යන්නයි. තිඹිරි ගෙදර සිට සුසානයේ දක්වා එදිනෙදා ජීවිතයේ ලබන සියුම් කම්පනයන්ට ඉතාමත් සංවේදීව නිර්මාණාත්මකව ඉදිරිපත් කොට අපගේ හදවත් සසල කිරීමට තරම් වාසනා ගුණයත් පිරිපුන් ප්‍රතිභාවත් දෝතින්ගෙන නිර්මාණ චාරිකාවක යෙදුණු සේකර පුංචි උන්ට කෑ ගහලා කියන්න බෑ. මොනවද කරන්නේ? ආච්චිලා සීලාට ඉල්ලන්න දෙයක් නෑ. අයුක්තිය අසාධාරණේ තේරෙන්නේ මේ රටේ තරුණයන්ට. ඒක අසහනේ නෙමෙයි. මුහුදු වෙරළේ පඳුරකට පයින් ගැහුවම ජෝඩු 10ක් 15ක් එළියට විසි වෙනවා. කුණුපක්කේ ඉන්න බල්ලට පයින් ගහලා
කුණුබක්කේ හූරගෙන කන තරුණියෝ මේ රටේ අද ඉන්නවා. බඩපොත්ත පිටපොත්තට ඇල්ලත් තාරුණ්‍ය වීදියෝ ලැබෙදින්නේ අසහනෙට නෙමෙයි කියලා. කවුද දන්නේ? ප්‍රතිවාදී කණ්ඩායමේ සොයුරියන්ට අවධාරණයෙන් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. සභාවෙන් අවසරයි. සාරධර්ම හා තරුණාසානය යන මාතෘකාව යටතේ සමස්ත ලංකා පාඨශාලාන්තර විවාදයේ අවසන් තරඟය දැන් නිම වුණා. එහි ප්‍රතිඵල අප වෙත ලැබෙන තෙක් චාපා ගංගාධරි අබේනායක සෝරියට මේ සභාව රස ගැනීමට මා මොකද චාපට ඇවෙන්න නේද නෑ මාර වොයිස් එක නේ ඔබට ලැබෙනවනේ
බස් එක නෙවෙත්තුවේ නෑ නේද? ඔව්. සෙනග නිසා වෙන්නේ. වෙන්නේ නැති. ඔය කාටද යන්නේ? බෝඩි. ගල් කිස්සට? ගල් කිස්සට? එහෙනම් ඔයාට අපිත් එක්කම යන්න පුළුවන්. කතා කරනවද? පිස්සු. කැන්ටිමට යන්න නැත්තේ. වරන් යන්න. මේ පිස්සුන තුවාඩිය. අපි යන්නේ මුත් බොන්න. චාපලන් නෙමෙයි.
තර්ස්ටන් නේද? නේ? ඔව්. ඇයි? ටිබෙටන් ටීම් එකේ ඉන්නා නේද? ඔව්. චාපා ඔයාට මේක දෙන්න කිව්වා. ඇයි ඔයා ඔච්චර අහිංසක? ඔළුව රිදෙනවා නම් පොත් බලන්න හොඳ නෑ. එදා කාර් එකේද දුන්න ඇපල් ගෙඩි රහද? ඇපල් උත් කාලා. මට ආසයි කසුන් එක කතා කරන්න. තරහක් නැත්නම් පුළුවන් ද මාත් එක්ක කතා කරන්න? චාපා හැමදාම උදේට ස්කූල් බස් එක යනකල් ඔයා ගල්කිස්සි හන්දියේ ඉන්නවා. මම බලාගෙන එනවා. කසුන් දෙනවද දන්නේ මං මහා නරක කෙල්ලෙක් කියලා. නෑ. ඇයි ඔයා ඔච්චර අහිංසක? ඔයා පාඩම් කර කර නේද හිටියේ? අපරාධේ. මං හින්දා පාඩු වෙනව නේද? ඇයි මාව හම්බෙන්න ඕනේ කියලා කිව්වේ? කතා කරන්න පුළුවන් කියලා හිතෙන හින්දා. මොනවද? ගොඩාක් දේවල්. කසුන්ට පුළුවන් නේද මං කියන දේවල් අහගෙන ඉන්න? හැබැයි යාළුවන්ට කියන්නේ නැහැ කියලා නම් පොරොන්දු වෙන්න ඕන. එදා ඔයා පාරේ ගෙනාගෙන ගියේ කවුද? එදාද නැන්දගේ පුතා රහන්. මට පුළුවන් දන්නේ චාප වගේ කොළඹ ජීවත් වෙන පොහොසත් ගෑන් ළමයිගේ ප්‍රශ්න තේරුම් ගන්න.
චාපා නගිනවා කාර් එකට. ඉඳ ගන්නවා ඉතින්. බෑනේ. කසුන් යන්න. මම බස් එකේ ගෙදර යනවා. චාපා කියන්න මට අහගෙන ඉන්න පුළුවන්. මට හිතෙනවා චාපා ප්‍රශ්නයකට මැදිලා ඉන්නවා කියලා. රෝහන් ආයෙමත් එන්න පුළුවන්. කසුන් මෙතන ඉන්න එපා. යන්න. එහෙනම් අපි කැන්ටිමට යමුද? මට චාපා කියන දේවල් අහගෙන ඉන්න පුළුවන් ඉඳයි කියන්නේ. කසුන් අපි හරස් පාරක් දිගේ ඇවිදිමුද? ඒක ගොඩාක් නිදහස්. කසුන් බලන්න මේ මලේ ලස්සන. ඒ ළමයෝ ඔයාට මේ මල ලස්සන නැද්ද? ලස්සනයි. ඒ මොන ප්‍රශ්නයක නෙමෙයිනේ. මෙහෙම පාරවල් කන්නේ දින එක ඔයාට හොඳ මතකයි. නේද? කසුන් මට ඔයා විශ්වාසයි. නගරින් නැ තරම් ඔයා නපුරු නැහැ කියලා මට විශ්වාසයි. එතකොට මම ඉගෙන ගත්තේ 6 පන්තියේ. දවසක් රෑ මගේ කොන්දේ ලොකු වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. මගේ කකුල් දෙකම පණ නැතිව ගියා. අම්මයි තාත්තයි මාව සාත්තු නිවාසෙක තියාගෙන 3 මාසයක් බෙහෙත් කළා. රෝද පුටුවක තියාගෙන අම්මා මං හින්දා හරියට දුක් විඳ කසුන්. මාව සනීප කරන්න තාත්තා ණය වුණා. අන්තිමට ඒ ණය ගෙවන්න තාත්තා රට යන්න සිද්ධ වුණා. මම හිතුවා මට කවදාවත් හොඳ වෙන එකක් නැහැ කියලා. එහෙත් ඒ යඟ පිටින් මට හොඳ වුණා.
කලින් හිටපු පන්තියටම ආයෙත් ඉස්කෝලේ ගියා. ණයතුරු සින්දම අම්මත් රට ගියා. ඒ ඇත්ති තමයි මාව රෝහන්ලා ගෙදර නැවැත්තුවේ. රෝහන් රස්සාවක් කරනවද? නෑ. මම්මට කාසෙල් එකක් තියෙනවා. රෝහන් ඉන්නේ ඒකේ. රෝහන් මාව පුංචි කාලේ වඩාගෙන ඉඳලා තියෙනවා. එයා ඉගෙන ගන්න ආස නෑ. කලින් ඉස්කෝලෙන් අස් වුණා. වයසට කලින් එයා කරන්න තියෙන හැම දේම කළා. රෝහන් කට අරින්නෙම කුණුහරුපකට. රෝහන්ගෙන් අතරමං වෙච්ච ගෙදර වැඩ හිටපු ගෑනු ළමයාගේ ජීවිතේ නැන්ද සල්ලි වලින් විසඳනවා. මං ඇස් දෙකට දැක්කා. කාලයක් මොකද ලෙඩකට යා බෙහෙත්ත් ගත්තා. දැන් සනීපයි කියනවා. මන් දන්නේ. චාපා. හිමි. ඔයාට මතකද අපි ඉස්සෙල්ලාම හම්බ වෙච්ච දවස? ඔව්. විවාදයට ඇවිල්ලා මුලින් වාගේ සින්දු දාපු දවස. එතත් යන ගමන් කොයිද හෝටල් එක නවතිමු කියලා රෝහන් කාර් එක හැරෙව්වා. මං සනීප නැහැ කියලා එදා නම් බේරුණා. ලයිබ්‍රරි එක අවදි කම්බලට ගෙව්වේ. යාළුවෙක් රට ගිහින් හිස් වෙච්ච ගෙදරකට යන්න බෑ කියපු හින්දා. ඒක මං හිතන්නේ කියන්නේ. ඔව්. එයා දැන් ඔයාව සැක කරනවා. මට දැන් නිදහසක් ඇත්තෙම නැහැ. එක්ක වාටිකක් පිළ මැරෙන්න ඕන. නැත්තම් මහම උදට පනින්න ඕන. මට බේරෙන්න වෙන කරන්න මොකුත් නැහැ. විශ්වාස කරන්න කසු. මං ලයිබ්‍රරි එකට එන්නේ නැන්ද නැති වෙලාවට ගෙදර තනියම ඉන්න තියෙන බයට. මට මේව අම්මට තාත්තට කියලා අරින්න බෑ. තාත්තලා ලංකාවට එනකල් මං ඒ ගෙදර ඉන්න ඕන. හිතාව මට හේන්න බෑ. වෙන කරන්න දෙයක්වත් නෑ කසුන්. චාපා. ඔයා දුක් විඳිනවා. මට කසුන් වගේ යාළුවෙක් හිටියා නම් එහෙනම් රෝහන්ගෙන් මාව බේරගනේවි. මං වාගේ යාළුවෙක් කියලා හිතන්න. කසුන් ඊයේ රෑම කඩදාසි රූපණය කළා අනුතත් විලට ගියා.
කියන්නේ ඒකෙමට ලව් කියලානේ. දන්නේ. එහෙනම් මොන කෙල්මලකටද ඕවසෙරම උඹට කියන්නේ? ඒකම තමයි මටත් තේරෙන්නේ නැත්තේ. අපි හිතුවට ඉස්කෝලේ යන වයස මේ කියලා සල්ලි තියෙන කෙල්ලෝ එහෙම නේ බා හිතන්නේ. එහෙනම් පාඩම් කර කර ඉන්න කා නවත්තගෙන පාඩුවනවා දානවා. බොරුවට එනේ බං. ගඟේ ගහගෙන එකා පිටුරු ගහක් දැක්කමත් එල්ලෙන්න හදන්නේ. ජීවිතේ සල්ලම් කරගත්ත කෙල්ලෝ ඉන්නවනේ. මූ වගේ අහිංසකයි කියලා හිතන කොල්ලෙක් දැක්කම දන්නේ 64ම දාලා ඇඟේ එල්ලෙනවා බං. ඒකි උඹට ඕවා කියන්නේ නැත්තේ උඹට දුක හිතලා ඒකි කරගායි කියලා. එහෙනම් ඒකි තාම රොහන් එක එහෙම යන්නේ බම්බුවටද බං? ඔත්තම දාගෙන අම්මට විභාගයට තව අවුරුද්දයි. වැඩ කප්පරක් තියෙද්දි කොළම නන්නත්තර වෙච්ච කෙල්ලකින්ද උඹ අමාරු වෙටෙන්න එපා කසුන්. දෙයයන්ට බුදුන්ට කියනවා වගේ කියන්න ලෝණකම තිබුණේ. අනේ. උඹ ඉතින් පූජාව තියන්නේ කියලා දේවාලේ ඔළුවේ පෙරලා ගන්න එපා. අනසෙ බන්දිරන. බර. කසුන්. ඔහොමට අපි හිතුව බාද ක්ලාස් එකට පොල්ල කියලා. උත්තර දුන්නේ. ස්කූල් බස් එකේදී. කවුද බං? චාප ඇඩ්මිට් කරලා. ජයවර්ධන හොස්පිටල් එකේ. කසුන්ට කියන්න කිව්වේ. කසුන්. කොහෙලද බං? මේ දැන්. සමා වෙන්න. මං අහිංසක ඔයාටත් වද දෙනවා. මගේ මේ ජීවිතේ නැන්දල හිතාමතාම මාව රුහාන්ට කොටු කරන්න හදනවා වගේ. මං සනීප නැහැ කියලා මෙහෙ ඇවිත් ඇඩ්මිට් වුණා. බොරුවට. එහෙනම් ඔයාට ලෙඩක් නේ? මගේ ආත්මෙ ලෙඩ වෙලා කසුන්. ඒත් කාටවත් පේන්නේ නැහැ. ඉතින් කොහෙද යන්නේ වහන්? කොයි වෙලේ කරේවි. එතකොට මම නර්ස් ළඟට ගෙන්න ගන්නවා. නැත්තම් අමාරුයි කියලා අනිත් පැත්තට නිදා ගන්නවා. කසුන්ට කරදරයක් නැත්තම් විතරක් මං ආසයි ආයමත් එමිලි ප්‍රොන්ට් එකේ වදරින් හැච් කියවන්න. අපි හරි අහිංසකයි චාපා. ඒත් මේ ලෝකේ කිසි අහිංසකකමක් නැහැ. මං ආයෙත් එනවා ඔයාව බලන්න. එදාට මං කියන්න. අපි හිතනවට වඩා අපේ හිත
අයියයිද නැද්ද කියලා. කසුම ලං කරගන්න තරම් මම ලොකු පිනක් කළා තියෙනවා. ඔයාගේ අනුකම්පාව ලැබන්නත් මම ඊටත් වඩා ලොකු පිනක් කළා තියෙනවා. මේක අනුකම්පාවක් කියලායි වැරදියට තේරුම් ගන්න. මම වඩා ආදරේ කසුන්. මම මලක් නම් සුවඳක් වගේ මගේ ළඟ දැවටෙන්න පුළුවන්. ඔයාට විතරයි කසුන්. නිරංගත් ඉන්න එළියේ. ඉතින් එන්න කියන්න. නෑ අපි ආයි හැන්දෑවට එනවනේ. මං එන යන්නද චාපා? ගිහින් එන්න කසුන්. එළියට එනකන් තමයි මං හිටියේ. චාපා ලෙඩ වෙලා හින්දා බලන්න ආවේ. කතා කරලා යන්න. කතා කරලා යන්න? උඹගේ හාල් පාරු චාපා මොනා කතා කරන්නේ? ලයිබ්‍රරි එකේ ඉඳලා සෙවල හල්නවා මදිවට. මේ මන් දෙපාරක් කියන්නේ ඔළුව නැතුව පැක් කරනවා රයිට්? සෙල්ලම් දාලා අම්බානක කණ්ඩ එපා. උඹ දන්නේ නැහැ මාව. තමසේ කවුරුන්නත් අපිට ලොකු නෑ ඔයි. අපි ආවේ ලෙඩ බලන්න. මනුස්සකම බලු විදිහට හිටන්න තමසේ මැට්ටෙක් නම් මාත් ලෑස්ති තමසේ කොහොමද දෙයකට. රෝහන් මේ රෝහන් පින් සිද්ධ වෙයි. මාව නිකරුණේ මරා ගන්න එපා. මේ අහිංසක ළමයි දෙන්නට යන්න දෙන්න. ඔයාට වෙච්ච වැරද්දක් නැහැනේ. තියෙන දෙයක් මගෙත් එක්ක බේරගන්න. very sorry. මම වරදක් කළේ. දැන් මොකාටද දෙන්න හදන්නේ? මොනකටද දෙන්නේ නැහැ friend. ඒකනේ sorry කිව්වේ. කසුන් නගින්න කායකට. අපි රෙස්ටෝරන්ට් එකට ගිහලා කතා කරමු. මේ නගින්න එපා. උඹ නෙගහන්කෝ
නරකද බිය එක? නෑ නෑ. චාපමයි වයිෆ් වෙන්න ඉන්නේ. චාප මගේ අවශ්‍ය නැහැ නෝ. පේරන්ට්ස් ලා ඉන්නේ නයිජීරියාවල. රට. චාප ඉන්නේ මගේ ළඟ. අපිත් ලංකාවේ වැඩි කල් ඉන්නේ නැහැ. බැලලා ලන්ඩන් වල පදිංචියට යනවා. ෂා ලන්ඩන් වල මරුනේ මරු නෙමෙයි. චාපට ලොකු අසනීපයක් තියෙනවා. ඔය ඉස්සර ලොකු ඔපරේෂන් එකක්. ඒක කරන්න පුළුවන් ලන්ඩන් වල විතරයි. ටිකක් ලොකු ගාණක් යන වැඩක්. ඉතින් අපි කලින් ඉන්දියා ගෙනියන්න හිතාන හිටියේ. ලන්ඩන් හොස්පිටල් එකේ ඊට වැඩි ඉෂුව. පාට පුදුම වැඩ ගොඩක් ඇතිනේ. අපේ අම්මලා තාත්තලා කතා කරලා තියෙනවා. ඉස්කෝලේ යන නිසායි විවාහේ කල් දාලා තියෙනවා. දැනටමත් අපි එකට ඉන්නේ. එක ගෙදර. ඒක හොඳයි. විභාගය කරාම එතකොට විවාහය විතරයි කරන්න තියෙන්නේ. නේද මචං? රොහන්ට වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැනේ. තියෙනවා. මේ ටික දවසක ඉඳලා චාප හරි වෙනස්. මාව මගහරිනවා. මෙයා හිටියේ ලයිබ්‍රරි එකේනේ. චාප අඬ හිටියේ. අපි එදා යාළුවෝ බලන්න යන්න හිටියේ. ඒ චාප ආවේ නැහැ. මට දැනගන්න ඕනේ මෙච්චරයි. වෙන කවුරු හරි එහෙම නැත්නම් මෙයා හරි චාපාව වෙනස් කරලාද කියලා. කෙටි මෙච්චරයි. අපි නම් නර්සිං හෝම් එකට ආවේ ලෙඩෙක් බලන්න. ඕකේ. මට දැනගන්න ඕනෙත් එච්චරයි. රොහන් කසුන් මන් තෝව මරනවා. එතකොට චාප මට විතරයි. ඒකින්වත් ඔබ චාපට දෙන කරදර ඉවර වෙනවා නම් මම මැරුණට කමක් නැහැ. චාපව හිතින් අයින් නොකළොත් මන් තෝ පණ පිටින් තියලා චාපව මරනවා. අද දෙකින් එක. උඹම තෝරපන් කවුද දෙන්නගෙන් මැරෙන්න ඕන කියලා. මනාපම් මාව. අනේපා. නසන්. ආදරණීය කසු. අපිට අපි ගැන තවත් හිතන්න. ඔයාටවත් මටවත් අයිතියක් නෑ කසු. මං හින්දා ඔයා නිකරුණේ කරදර විඳින එකේ තේරුමක් නෑ. මගේ අම්මා ලංකාවට ආවා. තාත්තගේ මරණය සිද්ධ වෙලා. මට මුළු ලෝකෙම කඳුළු කුලියක්. මගේ අසනීප ගැන සේරම මන් දැන් දන්නවා. මං තාම මාස 3යි ලංකාවේ ඉන්නේ. ඔපරේෂන් එක කරන්න ලන්ඩන් යනවා.
ගත්ති වාර්තා සේරම මගේ ඇඳ උඩ. අම්මත් මාත් වෙන මැනෙක්ස් එකක් කරන් පදිංචියට ආවා. මට සමා වෙන්න කසුන්. මගේ අවාසනාවන්ත ජීවිතය ගැන ටිකක්වත් දැනගෙන හිටියනම් අහිංසකවට මොහොතකටවත් බලාපොරොත්තු වෙන්නේ නෑ කසුන්. සතියක් ගාන රේඩියම් මල්ලන්න මාව එක්කගෙන යනවා. මාව ඉස්කෝලේ තස් කරගත්තා. දැන් මම බලා කියකන්නේ මගේ අම්මා. ඔය වයසේ ළමයින්ගේ හිත ගැන මං හොඳට දන්නවා. මොකද මාත් කලේ අවුරුදු 10ක් 12ක් ළමයිට උගන්වපු එක. වාඩි වෙන්න කසු. රෝහන් චාපාගේ හිත හොඳටම රිද්දලා. අම්මා තාත්තා ළඟ නැති වෙලේ එයා හැසිරලා තියෙන්නේ හරිම නින්දිත විදියට. තමන්ගේ දුවගේ අසනීපෙට ලන්ඩන් ගෙනියන්න චාපගේ තාත්තා උදේ හවා නැතුව වැඩ කළා. අන්තිමට අසනීප වෙලා එහෙදිම නැති වුණා. අම්මා කියන හැම දෙයකටම අවුල් වෙන්න මටත් පුළුවන්. ඔයලා මට විභාග ලිව්වෙත් නෑ නේද? මං කිව්වේ අද ගැන නෙමෙයි. විභාග ඉවර වෙලා කැම්පස් ගිහින් අපේ දුවගේ අතින් ඔයලා මට වරදක් වුණා නම් එක් අපිට සමා වෙන්න. මම මේ තරම්වත් හොඳින් ඔයලා මට කතා කරේ අපේ දුවගේ අතින් ඔයලා මට වරදක් වුණායි කියන හැඟීම උඩ. ඒක නෙමෙයි මං. තව මාස 3කින් චාපගේ ඔපරේෂන් එක කරන්නම ඕනේ. චාපගේ අනාගතේ සෙල්ලමක් නෙවෙයි. ලක්ෂ ගාණක් තනිමන් කොහෙන් හොයන්නද? චාපා මගෙත් එක්ක සුළු දෙයක් නිලාමියෝ. ඉස්කෝලේ යන කාලේ ওই වගේ සම්බන්ධකම් ඕන් තරම් ඇති වෙනවා. දැක්ක පළියට කතා කර පළියට. ඒ තෝයන් කීයෙන් කීද සිද්ධ වෙන්නේ? මම මේ ළමයිගේ මෝඩකම් වලට hina වෙනවා කියලා හිතන්න එපා. හැබැයි චාපගේ අනාගතය ගැන අම්මා හැටියට තීරණය ගන්නේ මමයි. කොහොම හොඳයි මෙහෙම කතා කරන්න ආවට. හැබැයි නොකරන දේවල් ගැන හිතේ තියාගෙන පස්සට පසුතැවිලින ඉඳ තියන්න එපා. මට කවදාවත් ඔයාව ළඟට ගන්න බැරි වෙයි. ඒත් මගේ ආදරය ඔයා ළඟ. හැමදාම. කසුන්. අනේ කසුන්. දුව. යන්න එපා. චාපා. චාපා මොකද යන්නේ? කසුන්. කසුන් යන්න. චාපා. චාපා. දුව. චාපා. චාපා. අනේ චාපා. චාපා. रोहन अरे रोहन चापा चापा
දැක බැලුවා ඔබ නැතිව බැලුවා මගේ සුය සොයා නුව සනගලා මම පෙරුම් පිරුවා ඔබේ ජීවිතයේ ප්‍රශ්න තරම් විභාගේ ප්‍රශ්න අමාරු නෑ නේ රංග. මට තේරෙනවා කසුන්. උඹට කාගෙන්ද? චාපගෙන්. දෙසැම්බර් 24 වෙනිදා උත්තරාගේ අරංගේතම් ෂෝ එක. කසුන් එන්නේ. උත්තරා නිසා මටත් කොහොම හරි එන්න පුළුවන්. තප්පරයකට හරි මාව මුණ ගැහෙන්න. මට තියෙනවා කසුන්ට දෙයක් කියන්න. මීට චාපා. ඕක චාපා උත්තරය අතේ වල තියෙන. කසුන් ඔයා මගේ අරංගියතරම එකට එන්නම ඕනේ. එදාට ඔයාට පුළුවන් චාපත් එක්ක කතා කරන්න. සෙනග ඔක්කොම ඇතුළට යනවා. මම හිතනවා ඔයගලන්ට එදාට හොඳ විසඳුමක් ලැබෙවි කියලා. ෂෝ එක පටන් ගන්නවා වගේ. මම ප්‍රාර්ථනා කරනවා හැම දෙයක්ම හොඳ විදියට විසඳෙන්න කියලා. මම උත්තරා. මං දැනගෙන හිටියා චාපේන එකක් නෑ කියලා. අපරාධي. උත්තරට කතා කරන්නත් බැරි වුණා. අපි යන් ඇතුළට. කසුන් නටන්නේ නැද්ද? කසුන් ඉක්මනට ස්ටේජ් එක පිටිපස්සට යන්න. චාප ඇවිත් බලාගෙන ඉන්නවා. මම යන්න. උත්තර ඔච්චර ආතරෙන් මට කතා කරන්න එපා කසුන්. මට ඔයා වෙනුවෙන් ජීවත් වෙන්නවත් ඉඩක් නැතිකොට ඔයා මං වෙනුවෙන් දුක් විඳින එකේ තේරුම මොකද්ද? මාව සංවේදී කළේ ඔයා. මගේ ළඟ නොහිටියට කමක් නැහැ. මං ඈතින් ඉඳන් ආදරේ කරන්න. කසුන් ගත්තේ සීතල? මගේ හිතත් මලමිනියක් වගේ සීතල වෙලා. නපුරු කතා කියන්න එපා කසුන්. ලබනෙරිදට මාව ලන්ඩන් ගෙනියනවා. ඔපරේෂන් එකට. ගමනට සල්ලි වියදම් කරන්නේ රොහාන්. මගේ මුළු ජීවිතේම උකසට ගන්න. අපේ අම්මත් මං වගේ මසරණේ කසුන්.
අනේ කසුන් මට ඒ වන්දිය කියවන්න සිද්ධ වෙනවා. සල්ලි වලට හැම දෙයක්ම තීරණය වෙන රටේ මං වගේමවත් අසරණයි චාපා. අපිට වෙලා තියෙන මුකුත් නොවුන වගේ බලාගෙන ඉන්න. ඔයා හදවත ගලක් කරගෙන දුක ඇසි තෙරපගෙන දුක ඉවසන්න නේද හදන්නේ? ඉවසනවා කියන්නේ දුක එකතු කර ගන්නවා මිසක් වෙන ආවල් එකකටද? කසුන් මං ලන්ඩන් නොයා ඉන්නම්. ඔව්. අපි කොහේ හරි යමු. අපි කොහේ හරි යමු. ඇයි? චුට්ටක් රිදී ඔහොමම ඉන්න. මේක කිවිසුමක්. ආත්මයක් ගානේ මං ඔයාලඟ ඉන්නවට පොරොන්දුවක්. කසුන් එයාපෝට් එකට එන්න. අපිට කතා කරන්න බැරි වෙයි. ඒත් දුරස් වෙන්න කලින් එකම එක වතාවක් මට ඔය මුණ දැක්කොත් ඇති. මාව එයාපෝට් එකට උදේ 11ට විතර එක්කගෙන එයි. සමහර විටක අපේ අන්තිම හමුව වෙන්න පුළුවන් කසුන්. නන්නා දුන්න රටක සීතල ඇඳක මම මැරෙන්නත් පුළුවන් කසුන්. එකම එක වතාවක් මට ඔය මුණ දැක්කොත් ඇති. මාව එයාපෝට් එකට උදේ 11ට එක් කරගෙන එනවා. නන්නා දුන්න රටක සීතල ඇඳක මම මැරෙන්නත් පුළුවන්. සමහර විටක ඒ අපේ අන්තිම හමුවෙම වෙන්න පුළුවන් කසුන්. මදුපානි මොකද දිගටම පන්ති කට් කරන්නේ? ළමයෝ පන්ති කට් කරාම පාඩම් මගහැරෙනවා. සර් මගෙත් එක්ක තරහයි. එහෙම එකක් නෑ. ඉගෙන ගන්න ළමයි එක්ක ගුරුවරු තරහ වෙන්නේ නෑ. මං සර්ට වරදක් කළා නැහැ. ඒත් සර් මං පන්ති යනවට කැමති නෑ. එහෙම එකක් නෑ මදු.
දැන් ඉතින් යන්න. ගිනි කූරක් විසි වුණා කියන්නේ මේ ළමයා විහිංමයි නැති වෙන්න හදන්නේ. හොඳ වෙලාවට මේ සැරේ පොලිසියෙන්ම ඇඟ බැන්දා. මම දැනුත් හිතන්නේ මගේ ජීවිතයයි මට කියලා. මම ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ මම. මට හිතුණා මම ජීවත් වෙලා ඇති කියලා. එච්චරයි. දැන් චාප රෝහන් එක්ක යාගේ ජීවිතේ ගෙනියයි. අනුන්ගේ කසාදයකට තමන් එක්ක වෛර බඳින උඹට පිස්සුද? පුදුම ලෙඩක් නෙමෙයි ළමයට හැදිලා තියෙන්නේ. මේ කසුන් මෙතන මොකක් හරි සිද්ධ වුණා නම් මමත් ඒකට වග කියන්න ඕනේ. හොඳ වෙලාවට ගිහාන් හිටියේ. චාප වගේ මට සිල්ටු කෙල්ලෙක් රෝහන් වගේ දරදඬු මිනිහෙකුට ගැලපෙන්නේ නැහැ උත්තරා. ඒක තීරණය කරයි චාපගේ අම්මා. කසුන් කතා කරන්නේ ඔයාගේ අවුරුදු දෙකක ආශ්‍රය ගැන. චාපගේ අම්මා කතා කරන්නේ යාගේ එකම දරුවා ගැන. මං ආසයි මිරිඟුවට. කවුරු නොහිතුවත් කොහේ හරි ඈත ඉස්සබක ආසයි පොළොවයි එකට එකතු වෙනවා. ඒකට කියන්නේ සිතිච රේඛාවේ මිරිඟුව කියලා. මම එතනට මං හරි ආසයි. කසුන් දැන් කලාකාරයෙක් වෙලානේ. ඇයි පිස්සෙක් වෙලා කියලා හිතන්නේ නැද්ද? උත්තර. ඇයි චාප මට රෝහන් බඳිනවා කියලා ලියලෙව්වේ? උඹ මොඩෙක් කියලා හිතලා නන් නෙමෙයි. මට තවත් ඉතින් චාප නෑ නේද උත්තර. එන්න සර් මට බැලලා එලව ගන්න එපා. මම මේ වැරද්දක් නම් කළේ මට දසදහස් වාරයක් සමා වෙන්න. මදු හැම මිනිහෙකුටම පෞද්ගලිකත්වයක් තියෙනවා. කරුණා කරලා ඒකට ඇඟිලි ගහන්න එපා. මට පේනවා සර් ගෑස් එකෙන් පිට වෙන්නේ වෛරය කියලා. මේක අනුගතයක් නිසා මම නොබෙන ඉන්නේ. සර් මට වෛර කරන්න එපා. මං ආවේ හිත තලන්න නෙමෙයි. කරුණා කරලා යන්න. ඔයලා මම තාම මගෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කාලේ මනමාල කම ඔලුවට ගැවුවොත් ඔක්කොම ඉවරයි. මට ආරංචි වුණා සර්ට චාප නැති වුණා කියලා. ඉතින් මට සර්ව නොබල ඉන්න බැරි වුණා. මගේ දේවල් මම බලා ගන්නවා. ඉතින් යන්න. සයික්මන්ට සනීප වෙන්න.
මදු සර්ගේ දුක වෙනකල් ළඟට වෙලා ඉන්න මට ඉඩ දෙන්න. මම වෙන මොකවත් බලාපොරොත්තු වෙනව නෙමෙයි. මදු කාටවත් නොතේරෙන හරිම කරදරයක වැටලා මං ඉන්නේ. වෙච්ච හැම දෙයක්ම මම දන්නවා සර්. ඔය ආදරණීය ජීවිතේ විනාශ වෙනවා දකින්න මං කැමති නෑ. මං හිතාමතා මදුට බැන්න නෙමෙයි. මගෙත් එක තරහක් තියාගන්න එපා. මට කතා නොකලත් කමන්නේ. ළඟට වෙලා සාත්තු කරන්න විතරක් මට ඉඩ දෙන්න. මම මේ කරන කිසිම දෙයක් වරදක් නෙමෙයි කියලා හිතන්නේ. මාව බලන්නවට පින් සිද්ධ වෙනවා. මම පින් සිද්ධ කරගන්න හිතුවේ නෑ. එහෙනම් වෙන කාටවත් පේන්නේ නැති වටිනාකමක් සර්ගෙන මට තියෙනවා. මදු ඉස්සෙල්ලා ඉගෙන ගන්න.
මේක බර්ත්ඩේ පාටි එකක්ම නෙවෙයි කසුන්. ඔයා දිගටම ලියන්න කසුන්. ඔයා ලියන දේවල් හරීම ලස්සනයි. හැමෝම කියවනවා. ඒවා හරි සාර්ථකයි. හැබැයි ඔහොම අසනීප කරගන්න ගියාම ඔයාට කැම්පස් එක විභාගය නේද අතපසු වෙන්නේ. කොහොමද ඔයාට නොකිය ඉන්නේ? අනික මොකටද මම මේව හංගන්නේ? චාපා ලංකාවට ඇදලා හුඟ දවසක් කසුන්. ඉතින් මට හැම දෙයක්ම හැමදාම නොකියත් බෑ. මම දන්න දේවල් ඔක්කොම කියලාත් බෑ. ඒත් ඔය දිනට අතර මැදියෙක් වෙච්ච මට ඕම හිතරිදෝ ගන්න දීලා කාගේවත් පව් වලට හවුල් වෙන්නත් බෑ. වැඩක් නෑ උත්තරා. චාපගෙන තව මොනවද මට දැනගන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඔයා දන්නේ චාපා නිසා තමත් ගුටි කනවා කසුන්. මට ඕනේ එකපාරක් චාපව බලන්න විතරයි. අපි ආත්ම ගානක් පෙරම්බුල්ලාමු නෙවෙයි වෙන්න නෙමෙයි. ඔයලා මේ මොකාට දෙන්න හදන්නේ? කලබල වෙන්න බෑ මේ. අම්මලා තමයි අපිට මේ නඩේ නැම්මේ. කොරවල් උට කිසියක් නැහැ මගේ චාපට ගහන්න. චාප කාගේ? කසුන්. දුව? අනේ හොඳටම බීලා. මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ සිරම දාලා මම මත් කියනවා. දුව කොහෙ යන්නද? ඔලම බහින එලෙට. නැත්නම් මම ටෙලිෆෝන් කරන පොලිසියට. ගම් විලු කරන්න එපා අම්මේ. පොලිසියට කියලා දාන්න දික්ක සානඩුවක්. මට නෙවෙයි අම්මගේ මාළු රෝහන්ට. ගානුන්ට ගාන මොණියා. මොකයි තාම පරේ පොළොවට මොකද ජීවිතේ නාටක නාවිනා රෝහන් නේ කොටම කලින් මම යට කරන උඹේ ඔළුව කුඩු වෙන්න අනේ දුව චාපා අනේ දෙයනේ ගහන්න එපා රෝහන් මයි කසුන්ට ගහන්න එපා චාපා එපා අම්මලා තමයි අපිට මේ විනාශ කළේ එපා මේ මගේ කසුන් චාපා දුව රෝහන් මගේ කෙල්ල තව හපන් මේ මගේ කසාද ගෑණි අපරාධ කරන්න එපා රෝහන් මේරම කලේ බොරු කියලා මං දන්නේ හිටපන් ඔක්කොටම කලින් දුවගේ ප්‍රේමවන්තයාගේ හත් දවසල ඇස්ති කරන්න දුවේ තමුසෙමට වහ දෙන්න දාදන්නේ නෑ තමුසෙට කලින් මැරෙන්න වෙන්නේ මට මං හරි කාලකන්නියෙක්
තමසක බොනවා. කසු. ඔය විස්කි. රෝහන් අයි මගෙන් චාප උදුර ගත්තේ. අයි දැන් ඒකට තිරසනෙක් වගේ සලකන්නේ. මොකක්? තිරසනෙක් වගේ. හැම මිනිහෙක්ගම ඇතුළේ තිරසනෙක් ඉන්නවා. තමසකෙත් එහෙමයි. තමස කොහොමද තිරසන නිසා එතකොට තමසක ඇතුළේ තිරසන දෙන්නේ නැහැ. කසුන්ට වැඩිය මටයි චාපව අයිති. තමසේ උනා ඉෂ්ට කරගන්න. මට කතා කරන්න දෙන්න. එහෙනම් මොකද ඒ ගෑනියෝ මරන් කන්න හදන්නේ? කසුන් කටවහනවා. තිරසනෙකුට තේරෙන්නේ නැහැ තමුන් කරන්නේ තිරසන් වැඩක් කියලා. මං චාපව ඉස්කෝලේ එක්ක ගියා. මුකුත් වෙන්න නොදී ආරක්ෂා කළා. ඒත් මට ඒකේ ආදරේ කළේ නැහැ. මං කවදාකවත් දෙවෙනියෙක් වෙලා නැහැ. යාළුවෝ මට hina වෙනවා. මං ගෑනු දැකලා තියෙනවා. උන් එක බුදියක් තියෙනවා. චාපා. මං ලක්ෂ ගාණක් වියදම් කරලා තියෙනවා. ඒවා රුපියල්. තමුසි කියන්නේ ඒවා එතකොට බොල් ණයට කපලා දාලා චාපව තමුසිට දෙන්න කියලාද? ආ? අපි නම් ගනුදෙනු කළේ නෑ. මනුස්සකමින් ආදරය කළා. තමසේ නැහිනවා චාපව මගෙන් ගලව ගන්න බැරුව. මම නැහිනවා චාපව තමසගේ හිතින් ගලව ගන්න බැරුව. මාව මරන්න ගෙනල්ලා අයි තමසලා තෝනි දෙන්නේ. මං තමසට කියන්නේ මේ අන්තිම හමුවීම. අපි ආයෙත් හමු නුනොත් කොහොමද හොඳයි. උනා ජීවිත 3-4කින් වන්දි ගන්න වෙයි.
මං හැමදේම කළේ මගේ දුවට. රට ගිහින් මහත්යා කාලේ මැරුණ දුවට බෙහෙත් ගන්න සල්ලි හොයන්න. ඒ දුව සතුටින් තියන්න අපිට බැරි වුණා. දුවගේ ජීවිතය කාලෙන් හස්ති වුණා. අපි රෝහන්ට රැවටුණා. එයා හැමදේම බැලුවේ සල්ලි වලින්. මගේ දුවගේ කැමැත්ත මගේ කැමැත්ත. මන් දන්නවා කසුන්නයට ආදරේ කියලා. මන් තවත් එයාට අකුල් හෙලන්නේ නැහැ. මගේ දුව දුක් විඳිනවා බලන්න මට බෑ. මට මේව විඳවන්න බෑ. නැගිටින්න. අපි ගෙදර යමු. නැගිටින්නකෝ. කෝ දෙන්න. මන් දෙන්න. ඉතුරුවා තියාගන්න. අපි යන්. ඇයි මේ? මගේ හදවතේ නවත්තෙන් ගත්තේ චාපා. ඒ විදිහට මං දොරගුල් දාලා ඉවරයි. ඒව කඩලා බිඳලා ඇතුළු වෙන්න හදන්න එපා. මට ඒක දරා ගන්න අමාරුයි මතු. ඇති අපි යන්. අපි යන්. කො එන්න. නකෝ. එන්න යන්. මම බලෙන් ඇඟෙන් එන්න හදනව නෙමෙයි. මට චාප නැතු ජීවිතයක් නෑ. ඒක තමයි මං කියන්නේ. මට පුළුවන් වට චාපගෙන් නොලපිච්ච හැමදේම ගෙනල්ලා දෙන්න. ඒ වුණාට මට චාප ලැබෙන්නේ නෑනේ. ඕ. චාපද වෙන කෙනෙකුට ලැබිලා ඉවරයි. ටැක්සි. බලාගෙන. නවත්තනවා මේක. නවත්තනවා මේක. අහන්න. මං වඩ පිස්සු ඇතල නෙමෙයි. ඒත් මට පුළුවන් වාට දුකක් දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. මගේ හිතේ අනුකම්පාවක් උපදින එක නෑ. ඒත් ආදරයක් උපදී. නේද?
මට බයින්න ඕනේ. මම බයිනවා. ටැක්සි. මං කොහොමද චාපව එක්ක එනවා. මෝඩ වැඩ කරපන් සීමාවක් ඇතුව. උඹේ ගෙදර මිනිස්සු කැම්පස් එක ටියුෂන් රස්සාව හතර කේන්දරේ බල බල වැඩ කරන්න බෑ ගියා. කොහෙද යව්වේ? අහුනද? කොයි ලෝකෙන් හරි හොයාගන්නවම. අපේ මහත්තයට මාක් හරි කරදරයක් එම වුණොත් කාටත් පරම්පරා ගානකට සුදු කොල්ල ඇස්තු ගන්න වෙයි. හරි? මං චාපා මගේ උකුලේ තියාගෙන හදලා තියෙනවා. එහෙම කරපු මට එයි බැරි මට ඕන විදිහට ඒකිව තියාගන්න. අහුනද? දන්නවනේ ඔබ බැඳපු ගෑණියෙක් එක්ක යන්නේ. වෙන දෙයක් වෙන්නේ අපි දෙන්නට. අනික රෝහන් පිළිගන්නවා චාපාව බැඳි පලිගන්න කියලා. බලුකමට. උඹ හොඳ සිහියේ නේද මේ සේරම දේවල් කරන්නේ? පස්මහා බැලුම් බලන්න මම බුදු වෙන්නේ නැහැ නේ. අනික ඒ දවස්වලම පරක් නොවි මේ තීරණය ගත්තා නම් චාපාට මේ දුක නැහැ. රෝහන් සර්පෙක් වගේ උඹල පස්සේ පන්නයි. මන් දැන් මැරෙන්න බය නැහැ. අපි මැරෙන්න දෙන්නේ නැහැ. උඹ ෂුවර් කරගනි. උඹ චාපාව අමාරුවේ දාන්නේ නැහැ. කසුන්. චාපනෝ. අහුනද? ඒකි මගෙත් එක්ක හිටිය බයෙන් හරියට සතෙක් දැක්කා වගේ. හරියට මගෙන් පලිගන්න ඕන වගේ. ඔය මාත් කියන්නේ නෝනේ චාපා. මං අහන්නේ නෑ කියලා. යන්නේ කොහාටද කියලා. දෙපැත්තකට වෙලා මෙරි ඉන්න ඕනේ තමයි. මට පුළුවන් කසුන් එක්ක එන්න. ඒත් දෙගිඩියාවෙන් තීරණ ගන්න බෑ චාපා. කසුන් මගේ අම්මා. ඉක්මන් කරන්න චාපා. කසුන් මේ ට්‍රේන් එක මිස් කරගන්න එපා කසුන්.
තියඬුවා. දික්කසාද වෙන නඩු දානවා කියලා. මාරෑම රෝහන් කොහෙද ගියා? මං කෙනෙකුටත් ආවේ නෑ උත්තර. අඬන්න එපා චාපා. මගේ අම්මා උත්තර. අම්මා තනියෙන් මටත් පුළුවන් නම් ඔයා වගේම ලස්සන පුංචි පුතු පැටියෙකුට අම්මෙක් වෙන්න. අනේ එහෙම වෙනවා නම් මටත් හිතෙනවා මගේ ජීවිතේ ලස්සන වේවි කියලා. Chapa. Chapa! ha ha ha